දන්නවද ලෝක ඉතිහාසයේ විශිෂ්ටතම ටීවී සීරීස් එක විදිහට සැලකෙන බ්‍රේකින් බෑඩ් මුලදී කුණු කූටේට දැම්ම කියලා. ලෝක ටෙලිවි වෘත්තාන්ත ඉතිහාසයේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටතම නිර්මාණය මොකක්ද කියලා ඇහුවොත් මිලියන ගානකගේ එකම පිළිතුර වෙන්නේ බ්‍රේකින් බෑඩ්. ඔයා ටීවී සීරීස් එක බලලා තියෙනවා නම් මගේ කතාවට එකඟ වෙයි. බලලා නැත්නම් අනිවාර්යෙන් බලන්න කියලාත් මතක් කරනවා. හැබැයි ඔයා දන්නවද අද මේ කෝටි ගාණක් ආදරය කරන වෝල්ටර් වයිට්ගේ කතාව එදා ලෝකයේ දැවැන්තම රූපවාහිනී නාලිකාව විසින් කුණු කූඩේට ඇදලා දාන්න හදපු එකක් කියලා. HBO, Showtime වගේ දැවැන්තයෝ එපා කියපු මුල් කාලේ ප්‍රේක්ෂකයෝ නැතුව නතර කරන්න හදපු මේ බෝරින් කතාව අන්තිමට ගිනස් වාර්තා පොතට ගියේ කොහොමද? අද අපි කියන්නේ බ්‍රේකින් බෑඩ් පිටුවස තිබ්බ ඒ අදහ ගන්න බැරි සත්‍ය කතාව. ප්‍රතික්ෂේප වීමේ අමීරි ආරම්භය. මේ කතාවේ නිර්මාණකරු වින්ස් ගිලිගන් තමන්ගේ පිටපත අරගෙන මුලින්ම ගියේ HBO නාලිකාවට. එයා හෙන ගැම්මෙන් කතාව කියාගෙන යද්දි HBO බලධාරීන් හෙන්න නිදිමතේ බෝරින් විදියට මේක අහගෙන හිටියා. රසායන විද්‍යා ගුරුවරයෙක් මඩ්ද්‍රව්‍ය හදන කතාව කවුද බලන්න කැමති? එයාලා මේක කිය hina වුණා. Showtime සහ FX channel දෙක කිව්වෙත් මේක මේ පට්ට බෝරින් කතාවක් නේ කියලා. අන්තිමේදී AMC නාලිකාව විතරක් චූටි chance එකක් දෙන්න තීරණය කරා. මේගොල්ලෝ අවදානම් බාරගත්තා. ඔවුන්ටත් තිබුණේ ලොකු සැකයක්. අර්බුද මැදහ වාසනාව. බ්‍රේකින් බෑඩ් මුල් කාලේ තිබුණේ සැබෑ සර්වයිවල් මෝඩ් එක. පළවෙනි සීසන් එකේ රේටින්ග්ස් හිතපු තරම් හොඳ වුණේ නැහැ. ඒ මදුවට ඒ කාලේ ඇමරිකාවේ තිබ්බ තිර පිටපත් රචකයන්ගේ වැඩවර්ජන නිසා සැලසුම් කරපු කොටස් ගානක් සීමා කරන්න සිද්ධ වුණා. හැබැයි මේ අර්බුදය කතාවට වාසනාවක් වුණා කියන්න පුළුවන්. දන්නවද මුල් ප්ලෑන් එකේ තිබ්බ විදිහට ජෙසි පින්ක්මන් පළවෙනි සෙෂන් එකේම මරා දාන්නයි තිබුණේ. ඔයාලා කතාව බලලා තියෙනවා නම් දන්නවා ජෙසි පින්ක්මන් කතාවට කොච්චර වැදගත් කෙනෙක්ද කියලා. හැබැයි මේ වැඩවර්ජනය නිසාම කතාව වෙනස් කරගන්න වින්ස්ට කාලේ තිබ්බා. ජෙසීගේ පණ බේරුනේ ඒ විදිහට. ඒත් AMC නාලිකාව දෙවෙනි සීසන් එකට යන්න තීරණය කළේ හරිම අකමැත්තෙන්. Netflix effect එක. මේ හැමදේම වෙනස් කරපු දේවදූතය වුණේ Netflix effect එක. තුන්වෙනි සීසන් එකට කලින් Netflix හරහා මේ කතාව මුළු ලෝකෙටම විවෘත වුණා. මිනිස්සු එක දිගට කොටස් නරඹන binge watch සංස්කෘතියට ඇබ්බැහි වුණේ මේ කතාව නිසා. Netflix හරහා අලුත් ප්‍රේක්ෂකයෝ රොක් වෙද්දී AMC නාලිකාවේ රේටින්ග්ස් අදහ ගන්න නොහැකි විදිහට ඉහළ ගියා. ලෝකයේ වැඩිම අවධානය දිනාගත් කතාව බවට මේක පත් වුණේ Netflix ලබා දුන්න ඒ දැවැන්ත තල්ලුව නිසා. ඉතිහාසගත ජයග්‍රහණය. ප්‍රතික්ෂේප කිරීම මැද පටන් ගත්ත මේ ගමන 2014 අවුරුද්දේදී අවසන් වුණේ ඉතිහාසගත වෙමින්. ලෝකයේ වැඩිම විචාරක පැසසුමට ලක් වූ ටෙලි කතාව විදිහට ගිනස් වාර්තාවක් තමන්ගේ නමට ලියාගන්න බ්‍රේකින් බෑඩ් සමත් වුණා. වෝල්ටර් වයිට්ගේ මේ කතාව අපිට දෙන ලොකුම පාඩම තමයි ඔයා කරන දේ ගැන ඔයාට විශ්වාසයක් තියෙනවා නම් ආරම්භයේ කොච්චර අමාරු නම් අවසානයේ අතිසාර්ථක ජයග්‍රහණයක් කරගන්න පුළුවන් කියන එක. අදට ඔයාලා Google එකට ගිහිල්ලා හොඳම TV series එක මොකක්ද කියලා ඇහුවොත් උඩටම එන්නේ බ්‍රේකින් බෑඩ්. IMDb වාර්තාවල 10න් 9.5ක රේටින් එකක් ලබා ගන්න බ්‍රේකින් බෑඩ් සමත් වෙලා තියෙනවා. YouTube එකේ හරි Facebook එකේ හරි TikTok එකේ හරි කොහේ හරි කවුරු හරි අහුවොත් මොකද්ද බලන්න හොඳම TV series එක කියලා බ්‍රේකින් බෑඩ් නම ඒ අතර තියෙන එක ෂුවර්. ඉතින් බලන්න නැත්නම් මේ බින් වර්ති TV series එක Netflix එකේ තියෙනවා අනිවාර්යයෙන්ම බලන්න කියලා කියනවා. බ්‍රේකින් බෑඩ් වලට ආදරය කරන ඔයා වැඩියෙන්ම කැමති චරිතය මොකද්ද කියලා පහලින් කමෙන්ට් එකක් දෙන්න. හැබැයි TV series එක බලුවොත් නම් කමක් නැහැ. තියෙන දේ ප්‍රැක්ටිකලි try කරලා ලංකාව ලෝකෙ උඩින් තියන්න නම් try කරන්න එපා. subscribe කරන්න අමතක කරන්න එපා. Find that passion, rekindle it, fall in love all over again. It's really worth it. God bless you. Thank you very much.